අයිබෝවන් මම ප්‍රසන්න ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රජවර්ණ රිසෝට් හෝටිකල්චරිස්ට්. ඇත්තටම මම තමයි මේ ගාඩන් එක බලාගන්නේ. මම සහ මගේ ටීම් එක ලොකු දායකත්වයක් දීලා මේ තත්ත්වයට මේ ගාඩන් එක එදා සිටන් අද දක්වා පවත්වාගෙන යනවා. ඇත්තටම මට මෙතන මගේ ගෙදර වගේ. මොකද අවුරුදු 5ක් තිස්සේ මම මේ ගාඩන් එකත් එක්ක තමයි ඉන්නේ. වීරවිල වැව, ඒ වගේම ශාක ප්‍රජාව, ඒ වගේම අපිත් එක්ක ඉන්න කුරුල්ලෝ මේ හැමෝම එකතු වෙච්ච අපූර්ව ස්ථානයක් තමයි අපේ රිසෝට් එක. ඉතින් මෙතෙන්ට පැමිණෙන ගොඩක් අය කතා කරන්නේ වැවෙන් එන සුළඟ. ඒ සුළඟෙන් Tamanට ලැබෙන රිලැක්ස් එක. ඒක විඳින්න ගොඩක් අය හරිම කැමති. ප්‍රොපර්ටි එකේ තියෙන ශාක ගත්තාම ඇත්තටම ආයුර්වේද වටිනාකමක් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ අතරින් අපේ නේම් එකට ඇතුළත් කරලා තියෙන රජවර්ණ කියන නම. ඒ රජවර්ණ කියන නම ඇවිල්ලා තියෙන්නේ ඒ රජවර්ණ ශාකය නිසා. ඒ රජවර්ණ ශාකය දැන් මේ තියෙන ගස් 21ක් තියෙනවා. එතනින් එක් ගසක් අවුරුදු 250කට වැඩිය පැරණි. ඒ වගේම මේ ගසට නම හැදිලා තියෙන විදිහ හරිම ලස්සන කතාවක් තියෙනවා. ඒක ඇහිලා පුරාවෘත්තයක්. ඒ පුරාවෘත්තයේ තියෙන්නේ පැරණි අපේ රජ දවස රජවරු ස්නානය කරන්න ගියාම සබන් වෙනුවට පාවිච්චි කරලා තියෙන මේ ගහේ කොළ. මොකද මේ ගහේ කොළවල රත්තරන් පාට ගතියක් තියෙනවා. ඒ නිසා රජවරු විශ්වාස කරා කොළ අඹරලා ගෑවහම තමන්ගේ පැහැය ලස්සන වෙනවා කියලා. ඒ නිසා තමයි රජවරුන්ගේ සමේ පැහැ රැක ගන්න පාවිච්චි කරපු ශාකය තමයි රජවර්ණ. ඒ නමට අපි අගයක් එකතු කළා තමයි අපේ රිසෝට් එකේ නමට දීලා තියෙන්නේ. ප්‍රොපර්ටි එකට එනවා නිතරම එනවා කුරුල්ල වර්ග. කුරුල්ල වර්ග 78ක් පමණ අපිට දකින්න පුළුවන්. ඒ අතර කොමන් අයවරා ඉන්නවා, ඊට පස්සේ පෙලිකන්, ඊට පස්සේ හෝර්න්බිල්, ඒ වගේ ගොඩක් කුරුළු ප්‍රජාවක් මෙහි එනවා. ඒ වගේම තමයි මෙහි තමයි අපේ එක ස්ථානයක් තියෙනවා. එතන එයාලගේ ප්‍රජනන කටයුතු සිද්ධ වෙලා ඊට පස්සේ බර්ඩ් නෙට්ස් ඔක්කොම හරි ගස්සන එක තැනක් තියෙනවා. ඒ වගේම සමනල් විශේෂයි ඉන්නවා 28ක්. ඊට පස්සේ ඩ්‍රැගන් ෆ්ලයර්ස්ලා ඉන්නවා 19 දෙනෙක්. කියන්නේ වෙරයිටිස් තියෙනවා. ඉතින් මේ වගේ සම්පූර්ණයෙන්ම අබේ භූමියක් වගේම තැනක් තමයි අපේ ප්‍රොපර්ටි එක. ඒ වගේම තමයි අපි මේ අපේ ශාක වලට අපි පුදුම ආදරයක් තියෙන්නේ. අවුරුද්දකට වතාවක් අපි රජරට කැම්පස් එකෙන් ලෙක්චර්ස්ලා ගෙනල්ලා ඊට පස්සේ අපි ඒගොල්ලෝ ලව්වා කොහොම ගස් ටික බලනවා. බලලා ඒවෙල්ලා ට්‍රීට් කරනවා. මේ ළඟදිත් අපි ඒ වගේ කරා. රජවර්ණ ගහ අපිට දීර්ඝ කාලයක් තව තියාගන්න ඕනේ. ඒ නිසා අපි ට්‍රීට් කරා ඒ ගස් වලට. අපේ ශාක ප්‍රජාව හඳුනා ගන්න අපි සෑම ගසකටම ඇතුළත් කරලා තියෙනවා QR කෝඩ් එකක්. ලංකාවේ මම හිතන්නේ පළවෙනි වතාවට අපේ රිසෝට් එකේ තමයි ඒ කාර්යය කරලා තියෙන්නේ. මේ වගේ ගස් වලට ආදරෙන් බලාගත්තොත් අපිටත් ඒගොල්ලෝ ඒ විදිහටම සලකනවා. මොකද එයාලා හරි කැමති අපිට සිසිල ලබා දෙන්න. ඉතින් මේ සිසිල විඳින්න නම් මෙතනට එන්නම වෙනවා. ඇත්තටම මේ වීරවිල වැවේ ඉතිහාසය ගත්තොත් එimhe පෙර රජ දවසටම යනවා. මහා නාගතිස්ස රජුරෝ තමයි මේ වැව හදලා තියෙන්නේ. ඊට පස්සේ 1925 දී හිව් ක්ලිපට් කියන මහත්තයෙක් තමයි ඇවිල්ලා මේ වැව නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඉතින් මේ වැවේ තමයි ආසියාවේ ලොකුම ක්ලෙක් ප්‍රොන්ස් අපිට රස බලන්න දීවර ප්‍රජාව අරන් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා ඒ වගේ රස විඳලා බලන්න. ඉතින් වැව ගොඩක් ලස්සනයි. අපි පොඩ්ඩක් පරිසරයේ තියෙන පරිසරය අපිත් එක්ක කතා කරන්න කොහොමද කියලා පොඩ්ඩක් සබ්ද නැතුව ආවෙ. අපේ දරුවෝ වගේ ඉන්න පරිසරය අපි ඇත්තටම අපේ අනාගතය වෙනුවෙන් ආදරෙන් බලාගමු.